ඔයාලට සුපිරිම ගණනේ USB hub එකක් අරගෙන ආවා. මේකෙන් අපිට පුළුවන් එක port එකකින් device කිහිපයක් සම්බන්ධ කරන්න. ගොඩක් USB hub තියෙනවා. එක port එකක device එකක් සම්බන්ධ කරාම අනිත් port වල ඒවා disconnect වෙනවා. නමුත් අද මම ගෙනාපු hub එකේ එහෙම වෙන්නේ නැහැ. අපි බලමු මේක phone එකට සම්බන්ධ කරලා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. hub එකට අපි OTG කැලලක් සම්බන්ධ කරන්න ඕන මුලින්ම. ඊළඟට අපි ෆෝන් එකට සම්බන්ධ කරනවා මේ ආකාරයට. ගොඩක් ෆෝන් වල OTG ඔප්ෂන් එක ඔන් කරනකම් ඒක වැඩ කරන්නේ නැහැ. හරි එහෙම ඔන් කරාම මේ විදිහට ලයිට් එකක් පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපේ USB hub එක වැඩ කරනවා. ඔයාලට මම මුලින්ම මේකට සම්බන්ධ කරලා පෙන්නන්නම් mouse එක. දැන් ඔයාලට පේනවා ඒක වැඩ කරනවා කියලා. ඊළඟට මම සම්බන්ධ කරන්නම් keyboard එක. මෙන්න මේ ආකාරයට keyboard එක සම්බන්ධ කරාම ඒකත් වැඩ කරනවා කියලා පේනවා. මම මේක හරියටම ඔයාලට බලා ගන්න numlocks caps lock on කරලා පෙන්නන්න. බලන්න එතන light ටික පත් වෙනවා දැන්. ඊළඟට මම සම්බන්ධ කරන්නම් pen drive එකක්. pen drive එකේ light එක on වුණා. ඒ කියන්නේ ඔයාලට ඒකත් වැඩ කරනවා කියලා පේනවා. දැන් මම සම්බන්ධ කරපු device තුනම මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මම ඔයාලට USB hub එකේ විස්තර ටික පෙන්නන්නම්. මේ ආකාරයට තමයි මේකේ විස්තර ටික සටහන් කරලා තියෙන්නේ. මේ USB hub එකේ වයර් එක මීටර 1.2ක් දිගයි කියලා සටහන් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ USB hub එක නිවසටම ගෙන්වා ගැනීමට පහතින් දාලා තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න.